කොහොමද? ඔන්න අද නම් වැස්ස දවසක්. මේ මාර්තු මාසේ මුල් සතිය. ඉතින් මට ඔයාලට වීඩියෝ අරන් ඉන්න බැරි වුණා මෙහෙම ෂූට් කරගත්තට. මොකද මට එක්සෑම් තිබ්බා. ඉතින් ඒක හින්දා මම හිතුවා ඒ මගේ අරුණ ව්ලොග්ස් ටික අද අරන් එනවා කියලා. මාර්තු මාසේ මුල් සතිය කිව්වට පෙබරවාරි මාසේ අග. මේ සැරේ පෙබරවාරි මාසේ අගයි මාර්තු මාසේ මුලයි එකම සතියේන වැටුනේ. ඉතින් ඒ සතියේ වුණ දේවල් ව්ලොග්ස් දෙකකින් මම ඔයාලට අරන් එනවා. අද මම මේ ව්ලොග් එකෙන් ඔයාලට අරන් එන්නේ මම එදිනෙදා ජීවිතේ කරන වැඩ කීපයක්. ඒ වගේම ඉංග්‍රීසි එක්සෑම් එකට ලෑස්ති වෙන විදිහත් මේකේ තියෙනවා. ඉතින් අපි බලමු ඒ වැඩ වෙන්නේ කොහොමද කියලා. දැන් නම් වෙලාව දවල්. මම දවල් තමයි ෂූට් කරන්න පටන් ගත්තේ. ළමයි ඔයාලා දන්නවද මේ ලෝකේ වැඩියෙන්ම සැප විඳින සතා කවුද කියලා? ඒ තමයි අපේ ගෙදර පුසා. මේ වහින වෙලාවේ ඔහොම තුරුලලා නිදාගන්න තියෙන එක තරම් වෙන සැපයක් තියනවද? නෑනේ. ඒකයි මං කිව්වේ පුසා තමයි ගෙදර වැඩියෙන්ම සැප විඳින්නේ කියලා. මම මුලින්ම කැම්පස් එකේ ලෙක්චර් එකක් තමයි ඔය බලන්නේ. ඒක වැඩ ගොඩ ගහගන්න බෑනේ. ඉතින් ඒකේ ලෙක්චර්ස් තමයි ඔය යන්නේ. මට සෙනසුරාදා ඉරිදා ලෙක්චර්ස් වලට ඉන්න බැරි වුණා. හේතුව තමයි මට ඉංග්‍රීසි කෝස් එක තිබ්බනේ. ඉතින් ඉරිදම තමයි අපේ කැම්පස් එකෙන් Zoom මීටින් තියන්නේ. අපි එක්ස්ටර්නල් ළමයිනේ. ඉතින් ප්‍රයිවට් වෙනම ක්ලාස් යන්න ඕනේ. ඉතින් එහෙම යන ඉන්ස්ටිටියුට් එකක අපිට ඉරිද තමයි ලෙක්චර්ස් තියන්නේ. ඉතින් ඒ ලෙක්චර්ස් වල රෙකෝඩින් මට බලන්න වෙලා තියෙන්නේ ඉරිදා මම මේ දවස් ටිකේම කැම්පස් එකේ ඉංග්‍රීසි කෝස් එකට ගියපු හින්දා. ඉතින් දැන් මේ වෙද්දි ඉවරයි. එතකොට මේ සතියේ ඉරිදා ඉඳන් මට පුළුවන් ලයිව් Zoom ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න. ඇත්තටම ළමයි ඒක ගොඩක් හොඳයි රෙකෝඩින් බලනවට වඩා. එතකොට අපිට ප්‍රශ්න එහෙම අහන්න පුළුවන්. අන්න ඒකයි වැදගත්කම. මේ දවස්වල ළමයි ගොඩක් ළමයි අහන දෙයක් තමයි ඉංග්‍රීසි කෝස් එක ගැන. ඒක අවුලක් නැහැ. කරන්න හොඳ කෝස් එකක්. තමන් මහන්සි වෙන තරමට තමයි රිසල්ට් තියෙන්නේ. ඉන්ටර්විව් එකට සහභාගී වෙන්න ඕනේ කොහොමද? ඒ ඔක්කොම මම කමියුනිටි පෝස්ට් එකකින් දාලා තියෙනවා. ඒක ඔයාලා බැලුවොත් ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. එක්සෑම් ගොඩකින් භාගයක් ඉවරයි ළමයි මේ වෙද්දි. තව එක්සෑම් දෙකක් වගේ තමයි තියෙන්නේ. එකක් තියෙන්නේ ජුනි මාසේ. අනිත් එක කවද වැටෙයිද කියලා තාම අපි දන්නේ නැහැ. ඉතින් මම ඒකේ හින්දා කැම්පස් එකේ වැඩ පොඩ්ඩක් ගොඩ ගහගන්න නැතුව මේ දවස්වල කරනවා. ඔයාලට ඔය ඇහෙන විදිහට අපිට ලෙක්චර්ස් යන ඉංග්‍රීසි වලින් ඒක හින්දාම තමයි ගොඩක්ම ඉංග්ලිෂ් නොලෙජ් එක ඉම්ප්‍රූව් වෙලා තියෙන ළමයි කෝස් කරනවට වඩා. මම පිළිගන්න දෙයක් තමයි අපිට ඉංග්‍රීසි ඇහෙද්දී අපි ඉංග්‍රීසි භාවිතා කරද්දී අපිට ඒක ඉම්ප්‍රූව් වෙනවා අපි නොදැනීම. ඒ කියන්නේ දැන් අපි රචනාවක් එහෙම ලියද්දී අපි සිංහලෙන් හිතලා අපි ඔළුවෙන් ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරනවානේ. අන්න එතකොට ඒ වචන අපිට ඉබේම එනවා අපි ඉංග්‍රීසි අහද්දී. මම ඔයාලට කියන්නේ හොඳම ප්‍රැක්ටිස් එක තමයි ඉංග්‍රීසි නිතර අහන්න. චිත්‍රපටි බලන්න පුළුවන්, මියුසික් අහන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට ඔයාලගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න. මටත් පොඩි අවුලකට තියෙන්නේ ඉංග්‍රීසි වල ස්පෙලිං වරදින එක. ඒක නම් ලොකු අවුලක්. මම තාම මේක හදාගනිමින් යනවා. මේ වෙද්දී මම ලෙක්චර් එක බලලා ඉවරයි. මම ලෙක්චර් එක බලනකම් නැගිට්ටේ නෑ ළමයි. මොකද එහෙම නැගිට්ටොත් මට ඉවර කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වෙද්දී වැහැලා ඉවරයි. ඔය තියෙන්නේ වැහැලා ඉවර වෙලා ඒ තියෙන ලුක් එක. මේ දවස්වල ළමයි නිතර වහිනව නේද? කුණාටු ඇවිල්ලා. වෙන අවුරුදු වල එහෙම නෑ. ඉතින් මේ වෙද්දිත් වහිනවා අපිට නම් දවසක්ම වැහැලා දැන් පායලා තියෙනවා. දැන් මම මේ බලන්නේ කුස්සිය පැත්තේ මොනවද වෙන්නේ කියලා ළමයි. අපේ තාත්තා තමයි සාමාන්‍යයෙන් රැට උයන්නේ. අම්මා ඔෆිස් යනවානේ. ඉතින් රෑ වෙද්දි තාත්තා එලා තියෙනවා.
ඉතින් මමත් එයාට සපෝට් එකක් දෙනවා ගෙදර ඉන්න හින්දා. හැබැයි මං හරි කම්මැලි ළමයි උයන්න නම් ෆොල් ගාලා දෙනවා, කුස්සියස් කරනවා. මට උයන්න පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා ඔළුවේ. අපි බලමු ඒවා පටන් ගන්නේද කියලා නේද? ඉතින් මම මේ තාත්තා එක්ක කයියක් දාගෙන දැන් මේ පොල් ටික ගාලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වෙද්දි ළමයි අපේ ගෙදර හිරමනේ පොඩ්ඩක් නට් බුරුල් වෙලා. මම මේ බලන්නේ ඒකෙන්ම ගාන්න. මොකද ළමයි අර ඉඳගෙන ගාන හිරමනෙන් හරි අමාරුයිනේ ගාන්න. ඉතින් අර මේස හිරමනේ තියෙන අර කරකවන්න මම ගාන හිරමනේ. ඒකේ අර මේ මොනවද පැනලා කියලා කිව්වා. දැන් ඒක හරියට සෙට් වෙන්නේ නැහැ. දැන් මම මේ වැඩ වගේ යන්නේ මං කොහොම හරි ඒකෙන්ම ගානවා කියලා ගාන්න. ඒ විදිහට වුණම මම ඒකින්ම ගානවා කොහොම හරි ඒක හද කරගෙන. මට අර ඉඳගෙන ගාන්න ගියොත් ගෑවෙන්නේ නැහැ. ඒක හරි අමාරුයි. හරි මහන්සි. ඒක ඉතින් පොල් ගාන මිනිස්සු දන්නවා. හරි. එහෙනම් ඉතින් අපි අපේ වැඩේ කරමු. දැන් ඉතින් බයින්ඩ් එපා පොල් ගාන එකටත් තනම්මනම් කියනවා ඒක විතරයිත් කරන්න කියලා. මං උයනවා හරිද? අපි ඒක ඉස්සරහට බලමු. මම මේ දවස්වල කියවන පොතක් තමයි ළමයි ඕක. ඕක තමයි මම මේ දවස්වල කියවන්නේ. කලින් මං කියවුවේ කාන්තාරේ කුසුම. ඒක මං කියවලා ඉවරයි. ඒකෙත් එක කොටසක් තියෙනවා. ඒක කියවන්නත් ඕනේ. ඊට කලින් මට හිතුණා ඕක කියවනවා කියලා. ඕක තමයි මැක්සිම් ගෝරිකිගේ අම්මා පොත. ඒකේ මම ඔය එදා කියවපු ටික තමයි ඔය වීඩියෝ එක ෂූට් කරපු දවසේ කියවපු ටික තමයි අවසානටම මේ කියවුවේ. හේතුව මට කරගන්න බැරි වුණා. හරියට කිසි වැඩක්. මොකද අපේ අක්කගේ බබාගේ අකුරු කියවන දවස තිබ්බා. මම ඒකෙදි වීඩියෝ එකක් කරා. ඒක මගේ FB එකේ තියෙනවා. FB page එකේ FB account එකේ දෙකේම public දාලා තියෙනවා. මගේ කම්විත් ලෂේ කියන කෙනෙක් ලෂිනි තත්සන්න කියන ඒ දෙකෙන්ම තමයි මම FB ඉන්නේ. ඔයාලට ඕන නම් ගිහින් බලන්න පුළුවන්. හරි. ඒක මේ කොපිරයිට් දෙන හින්දා YouTube දාන්න බෑ ළමයි. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒකේ දාලා තියෙන සවුන්ඩ් වලට කොපිරයිට් වදිනවා. ඒ හින්දා ඒක YouTube දාන්න බෑ මට. ළමයි මම සාමාන්‍යයෙන් ඔය view එකට මාර ආසයි. ඔය මම ඉස්සරහා ඉඳගෙන ඉන්න view එකට තමයි මම මාර මාස. මම උදේ නැගිට්ටම එතනට ගිහිල්ලා පොඩ්ඩක් අර හිත කලබල වුණාම මම එතනට ගිහිල්ලා ටිකක් වෙලා වාඩි වෙලා ඉන්නවා. ආස දිහා බලාගෙන ගස් කොළන් දිහා බලාගෙන. ඇත්තට මේක මාර හිතට නිදහසක් ළමයි. හරි. මේ වෙද්දි ළමයි 3ට 4ට වගේ ඇති. මම ඉතින් ජානියල්ලහම මේ දවස්වල වහින හින්දා මදුරුව කාමරේට එනවා. ඒතකොට මගේ කාමරේ පොඩි හින්දා මදුරු කොයිල් පත්තු කරාම නිකන් අර දුම් වලින් වැහිලා යන ගතියක් තියෙනවා. ඒ හින්දා මම කලින්ම ජානියල් වහනවා. මම දැන් මේ ඔයාලට පෙන්වන්න යන්නේ පොඩි දෙයක්. ඒ මොකද දන්නවද? ඉංග්ලිෂ් කෝස් එකේ අමාරුම පාර්ට් එක මට නම් මේක තමයි. ඒ තමයි අපිට කන්ටිනියස් ඇසස්මන්ට් විදිහටයි ෆයිනල් එක්සෑම් එකේදී ස්පීච් තියෙනවා හැමෝම ඉස්සරහා කියන්නේ. එයාලා ඒක අපිට උගන්වනවා කරන්නේ කොහොමද මේ දේවල් තමයි කරන්න ඕනේ කියලා. ඉතින් අපි ඒ විදිහට කරන්න ඕනේ. අපිට කන්ටිනියස් ඇසස්මන්ට් වලට මේ පාර තිබ්බේ ස්තුති කතාවක් කරන්න. ෆයිනල් එක්සෑම් එකේදී තිබ්බේ වෙල්කම් ස්පීච් එකක් කරන්න. ඉතින් මම ඒක තමයි ওই විදිහට ප්‍රැක්ටිස් වෙන්නේ. මාර්තු 2 වෙනිදා තමයි අපිට ඕරල් ටෙස්ට් එක තිබ්බේ. ඉතින් ඒකට තමයි මම ওই විදිහට ලෑස්ති වෙන්නේ. ඕ වගේ දෙයකට ලෑස්ති වෙන්න හොඳම දේ තමයි තමන්ගේ කණ්ණාඩිය. කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ළමයි හුරු වෙන්න ඉංග්‍රීසි කතා කරන්න. මම නම් ඉතින් ඔය වෙලාවෙ විතර ඔය වැඩේ කරන්නේ. හැබැයි ඔයාලට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි අපිට දැන් ඉංග්‍රීසි කතා කරන්න කවුරුත් නැහැනේ. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඉංග්‍රීසි කියවන්න කතා කරන්න ප්‍රැක්ටිස් වෙන එක. ඉතින් ඒක තමයි මම ඔය කරන්නේ ටෙස්ට් එකකට හරි. මේ වෙද්දි ළමයි මම ඇඟපත සෝදගෙන ඇවිල්ලා ඉන්නේ. දැන් මේ වෙද්දි රෑ වෙලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ ඔයාලට අරන් එන්න vlog එක වොයිස් කරන්න. ඉතින් මම ඒක කොහොමද කරන්නේ කියලා ඔයාලට අද පෙන්නන්නම්. මම ලැප් එකෙන් vlogs edit කරන්නේ නැහැ. ඒක මට පොඩ්ඩක් කරදර වැඩක්. මම ඉතින් ෆෝන් එකේම වොයිස් කරන්න පුළුවන් හින්දා InShot app එකෙන් තමයි වොයිස් කරන්නේ. වොයිස් කරලා vlog එක edit කරලා දාන්නේ.
ඉන්ෂොට් ඇප් එකෙන් ඔය ඉන්ට්‍රෝ එහෙම හදාගන්නේ Canva ඇප් එකෙන්. ඔයාලා YouTube කරනවා නම් මම දන්නවා ගොඩක් අය මේක බලන අය YouTube වීඩියෝස් හදලා දානවා. ඉතින් එයාට අර ඉන්ෂොට් ඇප් එකෙන් පුළුවන් අර වෝටර්මාර්ක් එක නැතුව වීඩියෝ එඩිට් කරගන්න. ඒ වගේම ඉන්ට්‍රෝ හදාගන්න පුළුවන් Canva ඇප් එකෙන්. ඒක නොමිලේ හදාගන්න පුළුවන්. ගොඩක්ම ළමයි කොපිරයිට් වදින්න නැති මියුසික් හොයාගන්න පුළුවන්. YouTube ස්ටුඩියෝ එකේම කොපිරයිට් නොවදින මියුසික් තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරන්න. මොකද ඔයාලගේ channel එක මොනිටයිස් වෙද්දී කොපිරයිට් වැදලා තියෙනවා නම් එයාලා මොනිටයිස් කරන්නේ නැහැ. ඉතින් ගොඩක්ම සිංහල සින්දු එහෙම දාද්දි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට කොපිරයිට් වදිනවා. මගේ කලින් වීඩියෝස් වලටත් එහෙම වැදිලා තියෙනවා. ඉතින් YouTube කරන නංගිලා ඉන්නවා මෙතන. එයාලා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අදට එච්චරයි. ඊටු ටික මම පස්සේ කියලා දෙන්න. ඉතින් ළමයි ඔන්න ඔහොම තමයි අද දවසේ මගේ ගෙවුනේ. මේකෙම part 2 ඊළඟ සෙනසුරාදා අරන් එන්නම්. ඒ කියන්නේ අද බදාදානේ. සෙනසුරාදා මේකේ part 2 මම ඔයාලට අරන් එන්නම්. ඒකෙන් හොඳ දේවල් වෙනවා. ඉතින් අපි ඒ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් එතකම් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න.